හායි ළමයි හැමෝම හොඳින් නේද? ඉතින් මං අද ඔයාලට පෙන්නන්නේ දීපාවලි ෂූට් එකට මං රෙඩි වුණේ කොහොමද කියලා. ඉතින් බලන්නකෝ මං තනියම සාරි එක ඇඳගත්තේ මෙන්න මෙහෙමයි. ගානට රැලි තියාගෙන ඇඟේ හැඩයට ලස්සන්ට ටැමිල්ලා අඳින විදිහටම සාරි එක මං ඇඳගත්තා. මේක මං ආසම මණිපුරි සාරි එකක්. සාරිය ඇඳලා ඉවරයි. ඊට පස්සේ මේකප් එක. මුලින්ම ප්‍රයිමර් එකක් ඇප්ලයි කරලා ක්‍රේලෝන් එකේ ස්ටික් එකකින් ෆවුන්ඩේෂන් එක දාගත්තා. ඊට පස්සේ ෆවුන්ඩේෂන් එක සීල් වෙන්න කම්පැක්ට් පවුඩර් එකක් මං මේ විදියට ඇප්ලයි කරා. මට ඕනේ උනේ සිම්පල් ඩාර්ක් මේකප් එකක් නිසා ඊට පස්සේ මං ඩාර්ක් ෂේඩ් එකකින් මෙන්න මේ විදියට පෑන් කේක් එක ඇප්ලයි කරා. නැවතත් පවුඩර් එක දාගන්නවා. එතකොට ෆවුන්ඩේෂන් එක හොඳට සීල් වෙනවා. මං අයිබ්‍රෝ එක ලොකුවට අඳින්න කැමති නැති නිසා ගානකට පීරගන්න එක විතරයි කරන්නේ. හොඳට බ්ලෙන්ඩ් වෙන නිසා අයි ෂැඩෝස් මං ඇඟිල්ලෙන් තමයි ඇප්ලයි කරගන්නේ. අයි එකේ මුලට ලාවට ගෝල් කලර් එකකුයි අගට මෙරූන් කලර් එකකුයි තමයි මං ඇප්ලයි කරන්නේ. මොකද ඒ කලර්ස් මගේ සාරි එකටත් මැච් වෙන්න ඕනිනේ. ඒ සැරේ අයි ෂැඩෝ මං හිටගෙනත් ඇප්ලයි කරනවා. මොකද ඉඳගෙන කරද්දී මිරර් එක ඈත නිසා මට පේනවා චුට්ටක් හොරයි. ඒකයි මං හිටගෙනත් අයි ෂැඩෝ ඇප්ලයි කරන්නේ. ඊට පස්සේ මෙරූන් කලර් එකෙන් ඇස් යටටත් මං චුට්ටක් ගා ගන්නවා. එතකොට ලස්සනයි. ඊට පස්සේ මං අයිලයිනර් එක අඳින්න තමයි යන්නේ. ඒක අඳිද්දි නම් මොකක් හරි දෙයකට මට හොඳටම hina ගියා. ඒක නිසා ඒ වීඩියෝස් නම් ගන්නම දෙයක් නැහැ. මේක නම් මම මේකප් එකේ ආසම පාර්ට් එකක්. මං ගොඩක් ආසයි මගේ මූණේ කට්ස් දාන්න. නැචරලිත් මගේ මූණේ කට්ස් තියෙනවා. ඒ වුණාට බ්‍රවුන් බ්ලෂර් එකකින් මං අනිවාර්යයෙන්ම මගේ මූණේ කට්ස් දාගන්නවා. ඊට පස්සේ ඔරේන්ජ් කලර් එකකින් කට්ස් වලට උඩ හරියයි, නහයයි, නිකටයි මම බ්ලෂර් එක ඇප්ලයි කරගන්නවා. මේක මං තවත් කැමති පාර්ට් එකක්. මූණ ෂයින් වෙන්න ඕන නිසා ආසම කලර්ස් ටිකකින් මං ෂිමර් කරගන්නවා. ඒකෙදිත් අර කිව්වා වගේ කම්මුල් දෙකේ නහය උඩයි නිකටයි මම මේ විදිහට ෂිමර් එක ඇප්ලයි කරනවා. ඒක කරන ගමනුත් කාත් එක්කද මම මොනවදෝ කියවනවා. ඊට පස්සේ ටැමිල් ෂූට් එකකට ඕනම දෙයක් තමයි ඇහේ යට ලයින් එක ඩාර්ක් කරගන්න එක. ඉතින් මං කජාල් එකකින් ඒකත් ගා ගන්නවා. මං නෝමලි මේකප් කරද්දී මේක කරන්නෙම නැති වැඩක්. මොකද මට ඒ යට ලයින් එක අඳිද්දි කඳුළු වෙනවා. ඒක නිසා මං ඒක කරන්නේ නැහැ. නමුත් මේ ෂූට් එකට ඕන හින්දා මං ඒක කරගන්නවා. මේ විදිහට ටිකක් බලා ඉඳ තමා මං ඒක කරගන්නේ. ඊට පස්සේ බ්‍රෂ් එකක් අරගෙන මං ඒ කජාල එක හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. නැත්තම් ඒක කැතට තියුණු ඉරක් වගේම පේනවා. ඒක නිසා මෙහෙම හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට මගේ ලිප් ලයින් එක ඩාර්ක් කලර් එකකින් හොඳට ඇඳ ගන්නවා ලස්සනට. ඊට පස්සේ මං ආසම බ්‍රවුන් ලිප්ස්ටික් එකකින් තමයි මගේ ලිප්ස් දෙක කලර් කරගන්නේ. මේක ලික්විඩ් ලිප්ස්ටික් එකක්. මේක ගෑවම හරිම ලස්සනයි. මං හරිම ආසයි ඒකට. මේක ඇප්ලයි කරලා කෑම කෑවත් මේ ලිප්ස්ටික් එකට මුකුත්ම වෙන්නේ නැහැ. ඉතින් මේක තමයි මගේ සිම්පල් මේකප් ලුක් එක. next අපි යමු hair style එක දාගන්න හැටි බලන්න. මේක නම් ඉතින් හරිම සිම්පල් hair style එකක්. මුලින්ම ඉස්සරහින් කැලි දෙකක් දාගත්තා. ඊට පස්සේ ඉතුරු කොණ්ඩේ කොටස පිටිපස්සට හොඳට අරගෙන මෙන්න මේ විදිහට ගොතා ගත්තා. ඔයාලට කියන්න බැරි වුණානේ. මට මේ ෂූට් එක කරද්දී උදව් කරපු නංගි කෙනෙක් ඉන්නවා. ඉන්නේ එයාත් එක්ක තමයි මම මේ කතා කරන්නේ. මං එයාට කිව්වා මගේ කොණ්ඩේ ගහන මල්වැල තියෙන තැන. ඉතින් එයා ඒක තමයි ඔය හොයන්නේ. මේ ඉන්නේ නෙත්මි නංගිය.
එයා තමයි මට ෂූට් එක කරන්න එදා උදව් කරේ. පිච්චවල කොණ්ඩේ පිටුපසට වෙන්න පින් කරලා මම රඳව ගත්තා. ටැමිල් ටයිප් එකේ ඉයරින්ස් දෙකකුත් මම දාගත්තා. ඊට පස්සේ තංගච්චි වගේ පේන්න ඕන නිසා පොට්ටුවකුත් මං තියාගත්තා. දැන් හරි. ගානට බැලන්ස් නේ? මේ තියෙන්නේ මං තනියම මගේ අත් දෙකෙන්ම කරගත්ත ඩ්‍රෙසින් එක. මේ තියෙන්නේ මං ෂූට් එක කරපු ලොකේෂන් එක. ෂූට් එක ඔයාලා දැක්කනේ. ඉතින් බයි බයි.